මේ ඉන්නේ රන්දික. මෙයා දැන් ඉන්නේ පහවසරේ. අම්මා මෙයාගේ පස්සෙන්මයි. රන්දික ඔය පේන්නේ නැද්ද? දැන් චක්කරේ මතකද? ඔව් අම්මේ. රන්දිකාද ශිෂ්‍යත්වය ලියනවා. හොඳට පාඩම් කරලා ලෑස්ති වෙලා ඉන්නේ. අම්මා හිතුවා වගේම කොල්ලා හොඳට පාස් වුණා. ඒත් ඇත්තටම ඉතින් රන්දික නෙමෙයි අම්මනේ පාස් වුනේ. ඉතින් කාලය වේගයෙන් ගෙවි ගියා. රන්දිකට දැන් 16යි. පාඩම් කරන්න විෂයන් 9ක්ම තියෙනවා. විවේකයක් නම් ඇත්තෙම නැහැ. කලින් අම්මගේ කීමට දැන් ගුරුවරුන්ට බයි. මේ ඉන්නේ නෙත් රන්දික කියන විදියට නම් ඉතින් එයා රන්දිකගේ හොඳ යාළුවෙක්ලු. මේ හැමෝම දැන් සාමාන්‍ය පෙළට මහන්සි වෙනවා. ඒ අස්සේ ස්පෝර්ට් මීට්, ප්‍රැක්ටිකල්, වාර විභාග, ඒ මදිවට ලිටරේචර් පේපරේ. එපා වෙනවා අප්පා. කොහෙන් කොහොම හරි විභාගේ දවසක් ආවා. ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න ඒකත් හරි. විභාගෙත් ඉවරයි. කොල්ලා දැන් චිල් එකේ. අන්න රිසල්ට් දාලලු. කොල්ලා කන්ෆියුස්ඩ්. මම බැලුවා. ඔයාට 9 A's. දැක්කනේ ඒකත් ගොඩ. හැබැයි ඉතින් 9 A's දැම්මට කොල්ලට හිතුණා A level මීටත් වඩා අමාරු ඇති කියලා. ඉක්මනින් පන්ති යන්න ඕනි කියලා. ඉතින් කොල්ලා ගියා රටේ ප්‍රසිද්ධම ටියුෂන් පන්තියකට. උනාටුව 5 යනතුරු පොරට පළවෙනි දවසේ නම් පන්තිය ටිකක් අල්ලලා ගිහින් වගේ. ජීවිතයේ කියන්නේ. දැන් සමහර වෙලාවට හිතේ ආදරේ උපදිනවා පුතේ. ඒක ස්වභාවිකයි. ඒකේ වැරද්දක් නැහැ. එතකොට ඒ කෙනාට තත්පල හැඟීමක් ඇති වෙනවා. ළමයි බොහෝ දුරට එහෙම වෙන්නේ. හදත් උගන්නන පාටක් නැහැ. බණ දේශනාව විතරයි. ඉතින් මේ බණ පන්තිය එපා වෙලා ඊට පස්සේ කොල්ලා වෙන පන්තියකට ගියා. පන්තිය නම් පට්ට ආතල් පාටයි. හැබැයි ඉතින් ආතල් විතරයි. උගන්නන්නේ නැහැ. කොල්ලා ඒ පාර වෙන එකකට ගියා. මම ගෲප් වලට දාන්නම් රෙකෝඩින් ටික. ඊළඟ දවසේ වෙද්දි වීඩියෝ සේරම බලලා ඉන්න ඕනේ. හොඳේ? නැත්නම් එහෙම පාඩම තේරෙන්නේ නැහැ. ඊළඟ දවසේ පන්තියත් ඔන්ලයින් තමයි තියෙන්නේ. හරි එහෙනම්. රෙකෝඩින් ගොඩ ගැහිලා අන්තිමට පාඩම තේරෙන්නේ නැහැ. රන්දික ඒ පාර තව පන්තියකට ගියා. ළමයි මෙහෙම ගානක් આવොත් මෙහෙම දාන්න. මම ගාන හදන රටාව කටපාඩම් කරගෙන ඒ විදිහටම ඊළඟ ගානත් හදන්න. මේ විෂය හරිම ලේසි. පොඩ්ඩක් මතක තියාගන්න තියෙන්නේ. රයිට් අපි පාඩමට යමු. ලේ චැට්ලිය මූලධර්මයේ කියන්නේ අපි පද්ධතියකට දෙයක් කරද්දී පද්ධතිය ඊට විරුද්ධව කරගන්න දෙයට. මේ දේවල් මෙහෙම ඉගෙන ගන්නත් ඉතින් පින තියෙන්න ඕනේ. බණ පන්ති, ආතල් පන්ති, ඔන්ලයින් පන්ති, මේ මදිවට කටපාඩම් කරන පන්ති. කොල්ලට දැන් මේ විෂය තිත්ත වෙලා තියෙන්නේ මේ විකාර නිසා. වාර විභාගයට ලකුණුත් අඩුයි. අඩුම ගානේ පාස්ට් පේපරයක්වත් තනියෙන් කරගන්න බෑනේ. ඉතින් කොල්ලා කෙමිස්ට්‍රි අතෑරලම දාලා ඉන්න වෙලාවක තමයි නෙත්මිගෙන් මෙයාට කෝල් එකක් එන්නේ. රන්දි මං වීඩියෝ එකක් එව්වා. ඉක්මනට බලන්නකෝ. හරි ඔයාලගේ තියෙන අවුල මොකක්ද දන්නවද? ඔයාලා ගණන් වර්ගයක් හදන්න ඕන නම් ඔයාලා එක ගණනක් සර්ට හදලා පෙන්නන්න කියලා. ඒතර සර් හදලා මෙහෙම આવොත් මෙහෙම දාන්න ළමයි කියලා එහෙම උගන්වනවනේ. ඔයාලා ඒකට පුරුදු වෙලා ඉන්න. මෙහෙම આવොත් මෙහෙම දාන්න ළමයි කියලා ගණන් නැහැ. ඒ කියන්නේ එක ගණනක් හදලා පෙන්නනවා. ඒ ගණන හදපු රටාව දිහා බලාගෙන තව ගණන් 100ක් හදුවත් වැඩක් නැහැ. ඔයා ඒතකොට ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ මේ රටාව. ඒ යාන්ත්‍රණය විතරක් මතක තියාගන්න. තියරි එක මතක තියාගන්නේ නැහැ. මම කියලා දීපු තියරි එක කොහොමද ගානට ඔයා ඇප්ලයි කරන්න කියලා ඔයා පොඩ හිතන්න පුරුදු ගන්න. මම රන්දික ඉස්සෙල්ලම කිව්වේ මගේ කතාව. උදාර සර්ගෙන් ඉගෙනගත්ත මම දැන් ලංකාවේ හොඳම වෛද්‍ය පීඨයේ ප්‍රසිද්ධිය නිසා බොරු රැලිවලට අහුවෙන්නේ නැතුව තර්කානුකූලව රසායන විද්‍යාව උගන්වන උදාර රත්නායක සර්ගේ රෑන්ක් හදන කෙමිස්ට්‍රි පන්තියට රිසල්ට්ස් එනකම් ප්‍රමාද නොවී දැන්ම සම්බන්ධ වෙන්න. කටපාඩම් නොකර රසායන විද්‍යාව තර්කානුකූලව ඉගෙන ගන්න ඔළුව හදන ඉංජිනේරු ශිෂ්‍ය උදාර රත්නායක ගම්පහ කොළඹ කෑගල්ල විමසි 076 12 44 515